සුබ උදෑසනක්. ලබන අවුරුද්දේ සිංහල අවුරුද්දට කලින්වත් එඩිට් කරලා ඩබ් කරලා vlog එක දාගන්න පුළුවන් වෙයි කියලා සතපහක විශ්වාසයක් තිබ්බේ නැති vlog එකක් තමයි මෙන්න මේක. අද අප්‍රේල් මාසේ 14 වෙනිදා. ඒ කියන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු දවසේ දැන් වෙලාව දාලා දෙන්න පුළුවන් උදේ 6:00 විතර. උදේම නැගිටලා ඉතින් අපි මේ අවුරුදු සමරන්න ලෑස්ති වෙනවා. මේ ගවම අපේ අම්මා මහපු එකක් කලින් vlog එක බලපු අය දන්නවා. ඔන්න ඔය මම මේ ඉස්සරහට දාලා පෙන්වන්න දඟලන ක්ලිප් එක, පෙන්ඩන්ට් එක. ඒක රෙබල් ක්ලිප් එකක්. මියුසික් කරන අය නම් දන්නවා. ඕක මට අරන් දුන්නේ මම ඕ ලෙවල් පාස් වෙච්ච වෙලේ අපේ අම්මා. ඒ කියන්නේ මම දැන් සින් ටීචින් මේ රටේ නැති ජොබ් කරත් ඉතින් සත පහකට විශ්වාසයක් තිබුණේ නැහැ. මම ඕ ලෙවල් එකත් පාස් වෙයි කියලා. ඒකයි ඔය රත්තරන් බඩුවක් මරන් දෙන්න ඩිසයිඩ් කරලා තියලා තියෙන මං හිතන්නේ. හරි. කොහොම වුණත් ඉතින් අවුරුදු දවස් දෙකම නැයිట్లా එදත් ඉතින් අනුන්ගේ දෙයක් ගත්තේ නැත්තම් නිින්ද යන්නේ නැහනේ. එදත් ඉතින් අනුන්ගේ පර්ෆියුම් එකක් අරගෙන ගහගත්තා. ඔන්න ඔය මල් දාන වැඩේට මං හරි කැමතියි. හැබැයි ඔය එදිනෙදා සිද්ධ වෙන වැඩ නෙමෙයි. විශේෂ දවසකට විතරයි. මොකද ඕවාස් කරන්න වෙලාවක් නැහැ. ආරන්ටි කිරිසනා මූමූ පාලා. හරි. ඉකාර ඉවරයි. අවුරුද්ද ලැබුවා. ওই වෙලාවේ තමයි මං හිතන්නේ උදේ 8යි ගානකට හරි 9යි ගානකට හරි. දැන් ඇත්තටම මට වෙලාව මතක නැහැ. ඉතින් අපි මල් ටික ලෑස්ති කරලා තිබ්බා. උදෙන්ම ගිහින් බැලුවේ අර කලින් දවසේ 13 වෙනිදා රෑ කලින් vlog එක බැලුවා නම් දන්නවා ඇති කට්ටිය 13 වෙනිදා රෑ අයියෝ 13 වෙනිදා රෑ අපි පිච්ච මල් කඩාගෙන ආවා. පිච්ච මල් නෙමෙයි අතර මේව පොහොට්ටු. ඒව කඩාගෙන ආවා. ඒක පිපිලාද කියලා තමයි උදෙන්ම ගිහින් බැලුවේ. ඒ ටිකත් පූජා කරලා අර ඉස්සෙල්ලා අම්මා එළවලු ටිකක් ලෑස්ති කරලා තිබ්බේ හත් මාළුව හදන්න. මෙන්න මේ වෙලාව මේ නැකත තිබ්බේ මං හිතන්නේ 10:40 ගානකට මට මතක නැහැ. ලිපගිනි මෙලවීම ඒකත් ඉතින් අම්ම ඔන්න ඔය විදිහට චාරිත්‍රානුකූලව ඉෂ්ට සිද්ධ කරා. හරියට පැටලෙනවා අප්පා. හරි. ඉෂ්ට සිද්ධ කරා. ඊට පස්සේ ඒ වැඩ ටික ඉවර වෙලා ඔතන කිරි උතුරන්න අපිට කිරි උතුරන වැඩ ටික අපිට බලා ගන්න තියලා මටයි නංගිලා දෙන්නට බලා ගන්න තියලා අම්මා ගියා කුස්සියේ කිරිපතු යන්න. මං හිතන්නේ ඒ ටිකත් මං චූටි වීඩියෝස් ටිකක් ගත්ත බලමු. මෙතින් කිරිපතු වෙලා ඊට පස්සේ අම්මට අක්ගාලා ඔච්චර ඉක්මනට කිරිපතු ඉතුනේ නැහැ. මම මේ ෆාස්ට් ෆෝවර්ඩ් දාලා තියෙන්නේ. කිරිපතු වෙලා ඔන්න ඔය විදිහට තුන් කබලක් පත්තු කරලා අපේ ගෙදරට තුන් අල්ලන්නේ ඒ වැට් ටිකත් ලෑස්ති කරා. කිරි උතුරලා ගියයින් පස්සේ ඊළඟට තිබ්බ නැකත් තමයි හැම මාස කරන එකත වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ අයියෝ මේ මොකද මේ ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය වැඩ අල්ලන්නේ කියලා මට ඇත්තටම පොතක් පෑනක් අහුනේ නැහැ. මම වැඩ අල්ලනවා කියලා කරේ ඉතින් ලොකුවටම කොහෙවත් තිබ්බ පේපරයක් දැක්කා හතවසරේද කොහෙද පේපරයක් ඒක අරගෙන චුට්ටක් බලපේක. ඒක තමයි මගේ වැඩ ඇල්ලිල්ල. ඊට පස්සේ ආසම් වැඩේ තමයි අපි සාමාන්‍යයෙන් කෑම් මේසේ හදන එක මන් දන්නේ මගේ නම් අවුරුදු දවසේ ආසම් වැඩේ ඒවා කන එක නෙමෙයි කෑම් මේසේ ලස්සනට හදන එක. ඒකට තමයි අර දවස් ගාණක් තිස්සේ මහන්සි වෙවි කැවිලි මේසේ උනත් හදන්නේ ලස්සනට. ඔතන එක කැවිල්ලක් අඩුයි. කලින් vlogs බලපු අය නම් මගේ දන්නවා මොකද්ද කැවිල්ල කියලා කමෙන්ට් කරගෙන යන්න. මොකද මං ඒක ගැන තවදුරටත් කතා කරන්න කැමති නෑ. අනේ දුකයි හිත රිදෙනවා. මොකද්ද කියලා පුළුවන් නම් කට්ටියට මතක නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද්ද ඇත්තටම උතන අඩු වුනේ කියලා. එකක් තියන්න බැරි වුණා. බැරි වුණා කියන්නේ අමතක වුණා නෙමෙයි. කියන්න ඉතින් දුකයි යන්නේ ඒ හින්දා කියන්න ඕනේ නැහැ කියන. කවුරු හරි ගෙස් කරනවා නම් පොඩ්ඩක් ගෙස් කර කමෙන්ට් එකක් දාන්න මම ඊට පස්සේ කියන්නම් මොකක්ද උනේ කියලා. හරි ඔන්න ඔය විදිහට කැවිලි මේසේ හදාගත්තා. ඊට පස්සේ ගනුදෙනු කරන්න පටන් ගත්තා. අපේ අම්ම කිරිබත් කෑල්ල ඔය විදිහට පිඟාන්ට බෙදලා ඒකත් එක තමයි ඉස්සලාම් ගනුදෙනු කරේ. ඊට පස්සේ අපි හැමදාම කරන සුපුරුදු විදිහට බුලත් දීලා සල්ලි ගත්තා. ආසම් වැඩි. හරි. ඒව වීඩියෝස් ගන්න බැරි වුණා. ඊට පස්සේ ඔන්න ලෑස්ති කරලා තිබ්බේ නෑගම් යන්න. නෑගම් කියලා මහා ලොකු දුර යන්නේ නැහැ. අහලපාල ගෙවල් කීපයකට යන්නේ. එදාම හවස අපේ පුංචිලා ආවා. ඒගොල්ලන්ට ඔය වෙල්කම් ඩ්‍රින්ක් එක තමයි රෙඩි කරන්නේ. මෙන්න මේ තියෙන්නේ මං ආසම් වැඩක්. මං දන්නවා ඒක එච්චර හොඳ නැහැ කියලා. අපේ ගෙදරත් සත්තු ඉන්නවා. සත්තු කියන්නේ ඉතින් කූඹියාගේ ඉඳන් පූස බල්ලා වෙනකම් ඉන්නවා. හැබැයි ඉතින් අනේ මන් දන්නේ මං ඕකට මාර ආසයි. ඕකට වැඩිය මං ආස මෙන්න මේකට. කොයි වෙලේ හරි මට මල් වෙඩිල්ලක් පත්තු කරන්න තිබ්බත් ඒකත් කරනවා. ඒ ඔය කොහොම වුණත් ලැබුව අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. බයි.